ෆෑන්පෑය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. ජුනි මස 13 වෙනි දින කාලගුණ අනාවැකිය පුවත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවේ. හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත් 50ක් පමණ තද සුළං ඇතිවේ. සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 30ත් 40ත් පමණ තරමක තද සුළං ඇතිවේ. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. සුළං නිරත දෙසින් හමායන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් පමණ වේ. කාංකසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ක් දක්වා වැඩි වේ. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කංකසන්තුරේ දක්වා සහ කල්පිටියේ සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ක් පමණ දක්වා ඉහළ යයි. කාංකසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතරලු වේ. එබැවින් මෙම මුහුදු ප්‍රදේශයන්ට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා දීවර ප්‍රජාවන්ට දැනුම් දෙනු ලැබේ. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කංකසන්තුරේ දක්වා සහ කල්පිටියේ සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5ක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතී. ගිගුරුන් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ తాවකාලිකව ඉතරලු වේ. ගිගුරුන් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් දැනුම් දෙනු ලැබේ.